හරි ඉතින් අද අපි full review එක කරමු අපේ ZTE Axon 40 Ultra Space Edition device එකේ. ඉතින් first and full review video එක ශ්‍රී ලංකාවේ සිංහලෙන් දාන. ඉතින් කොහොම හරි මේකේ විස්තර ටික ඔක්කොම අද අපි කතා කරනවා. ඉතින් මේක ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා මේකේ display එක සම්බන්ධයෙන් අපි ඉතින් ඔක්කොම අද වීඩියෝ එකෙන් අපි කතා කරමු. ඉතින් මේකේ network සහ launch එක පැත්තට આવත මේක 5G වෙනකන් තියෙනවා. ඔයාලට මගේ display එකේ මේ ටික type කරලා දාලා තියන්න. අතට ඔයගොල්ලන්ට ඒක ගැන idea එකක් ගන්න පුළුවන්. මේකෙදි මම ඔයාලට කලින්ම කිව්වා මේකේ අර unboxing video එකේදී කිව්වා මේකේ device version දෙකක් ආවා කියලා. මම ඒක ගැනත් මේ වීඩියෝ එක ඉස්සරහට කතා කරන්න. ඉතින් මේ network එකයි announce කරපු date ඒ ටික එතරම් වැදගත් නෑ. මම ඒ ටික ඕකරත් දාලා තියන්න. ඉතින් channel එකට අලුත් එක්ක කෙනෙක් නම් අනිවාර්යෙන් subscribe කරලා එකතු වෙන්න, video like එකක් දාන්න, අනිවාර්යෙන් ඔයගොල්ලන්ගේ අදහස් පල්ලෙන් comment එකක් දාන්න. මේක price range එකත් මම මේත් එක්කම කියන් යන්න. ඉතින් මේකේ body එකයි display එකයි පැත්තට ආවොත් එහෙම මේකේ ඒ details මම මෙතන type කරලා දාලා තියන්න. මේකේ බර සාමාන්‍යයෙන් gram 204ක් වගේ වෙනවා. සාමාන්‍ය අතර දැනෙන හොඳ බරක් තියෙනවා. glass font එකක්, ceramic back එකක් වගේ aluminium frame එකක් අපිට මේක බලා ගන්න පුළුවන්. dual sim පහසුකම තියෙනවා. හැබැයි card අපිට මේකට SD card එකක් දාන්න බෑ. AMOLED display එකක් තියෙන්නේ. 6.8 inches display එකක් අපිට මේ phone එකේ බලා ගන්න පුළුවන්. මෙහෙම මේකේ buttons and ports වලට මම යන්නම්. මේකේ දකුණු පැත්තට වෙන්න තියෙනවා volume up down button එකයි සහ power key එක. ඊට පස්සේ යටින්ම තියෙනවා SIM remote tool එක, ඒතර charging port එක, speakers ටික. ඒ ටික තියෙනවා. උඩිනුත් speaker hole ඒ ටික තියෙනවා. පිටිපස්සේ camera setup එක තියෙනවා. මේකේ in display fingerprint sensor එකක් තමයි මේ phone එකේ අපිට බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේකෙදි මේ පිටරට වීඩියෝස් මම පොඩ්ඩක් බැලුවා මේ සම්බන්ධයෙන් මේ phone එකේ තියෙන ඒවා. මේකේ තියෙන selfie camera එක තියෙන්නේ under display selfie camera එකක්. ඉතින් මේකෙදි brightness මම ඒක මේත් එක්කම කියන්නේ නැහැ. මොකද පිටරට වීඩියෝස් වලදී මම දැක්කේ නැහැ. ඒක මෙන්ෂන් කරනවා. මේක අවුලක් නෙවෙයි. ඒ වුණාට ඒක අනිවාර්යෙන් explain කරන්න ඕනි. කොහොමද මුලින්ම කොහොමද අපි colors කීපයකින් background කීපයක් දාලා බලමු කැමරාව පේනවද කියලා. කියන්නේ අපිට දැන් මේ under display camera එකක් තියෙන එක අපිට normally බැලුවාම කැමරාවක් තියනවා කියලා පේන්නේ නැහැ. කියන්නේ වීඩියෝ එකකදී ගත්තාම කොහොමද එච්චර පේන්නේ නැහැ. ඒ වුණාට අතේ අපි මේක තියාගෙන පාවිච්චි කරද්දී සමහරක් apps වලට සහ සමහරක් wallpapers වලදී එතන පොඩි හෝල් එකක් තියෙනවා වගේ අපිට පේනවා. ඉතින් මේකේ කලින් සීරීස් වල එහෙම නැත්නම් Axon 20 හෝ Axon 31 වගේ සීරීස් වලදී ඔය under display කැමරාවේ පොඩි issues වගේක් ආවා. ඒ device වල කියන්නේ කැමරාව තියෙන තැන පොඩ්ඩක් color එක වෙනස් වෙනවා. ඔය වගේ issues ටිකක් ආවා. ඉතින් මේකෙදි third generation under display කැමරාව under display එකක් දාලා තමයි එහෙම කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ third generation technology එකකින් මේකේ under display කැමරාව protect කරලා ඒක හංගල දාලා තියෙන වගේ එකක් තමයි කියලා තියෙන්නේ. කොහොමුණත් කලින් phones වල තිබු issues, ඒ කියන්නේ කැමරාව සම්බන්ධයෙන් කලින් phones වල තිබු issues මේ phone එකේදී අපිට දැක ගන්න නැහැ. හැබැයි අර සමහරක් apps වලට යද්දි සහ සමහර wallpapers වලදී වගේම brightness level එක අඩු කරලා අපි phone එක use කරද්දී එතන කැමරාවේ hole එකක් තියෙනවා කියලා කැමරාව තියෙනවා වගේ පේනවා. ඉතින් ඒකම issue එකක් නෙවෙයි. අර ඒක පොඩ්ඩක් ලාවට පේනවා. ඉතින් ඔයාලට පේන්නේ දැන් නිල් පාට, රතු පාට, කොළ පාට සහ මම සුදු පාට background එකක් ඔයාලට මෙතනදී දාලා පෙන්නන්නම්. ඒතර brightness level එක වැඩි කරලා තියෙන්නේ. එතකොට ඔයගොල්ලන්ට මෙතන කැමරාවේ hole එකක් කියන්නේ කැමරාවක් එතන තියෙනවා කියලා පේන්නේ නැහැ. සහ ඒ වුණාට මෙතන brightness level එක අඩු කරාම මේ කැමරාවට නම් මේක පේන්නේ නැති වෙයි. brightness level එක අඩු කරලා අපි පාවිච්චි කරද්දී ඔය wallpapers වලිනුත් රතු පාට එකේදී සහ නිල් පාට එකේදී කැමරාවේ එතන පොඩ්ඩක් කැමරාවක් තියෙනවා කියලා ලාවට පොඩි හෝල් එකක් පේනවා. ඒක ඉතින් එච්චර ලොකු ප්‍රශ්නයක් නැහැ. සහ සමහරක් apps වලට ගියාම පොඩ්ඩක් එතන රවුම පේනවා. හරි. ඉතින් ඒක අනිවාර්යෙන් කියන්න ඕන හින්දා තමයි මම ඒක කිව්වේ. මේකේ price level එක ගත්තොත් මේක AliExpress එකෙන් ගෙන්නුවේ 1.30ක් වගේ මුදලක් වෙනවා මේ version එක. තව මේකේ storage එක අඩු ඒවා තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ඉතින් ඒවා තව පොඩ්ඩක් ගාන අඩුයි. AliExpress එකේ reel වල ZTE Axon 40 කියලා search කරාම ZTE official store එකෙන්ම ඔයාලට මේක buy කරගන්න පුළුවන්. ඉතින් මේ curve display එකක් තියෙනවා. ඔයාලට පේන ඇති රවුමට apps එහෙම එහාට මෙහාට මාරු වෙද්දී පොඩි curve ගතියක් තියෙනවා. ඒකත් ඔයගොල්ලන්ට මෙතනදී බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ඉතින් අනිත් විස්තරය තමයි මෙහෙම ඉස්සරහට කතා කරන් තව දෙයක් තියන්න ඕනේ. දැන් මේකේ version දෙකක් ආවා. ඒ කියන්නේ space edition එකේ storage එක අනුව version දෙකක් ආවා. එකක් 12GB storage එක සහ 12GB RAM එක සහ 512GB storage එක. අනිත් එක 18GB RAM එක සහ 1TB storage එක. මේක 18GB RAM එකයි 1TB storage එක තියෙන device එක. ඉතින් මේකට card අපිට වෙනම SD card එකක් ගන්න අවශ්‍යතාවයක් නැහැ. 1TB storage එකක් තියෙනවා. ඉතින් space edition එක කියන්නේ වෙනම එකක් සහ Axon 40 Ultra කියලා වෙනම එකක් ආවා. ඒකේ price එක අඩුයි. ඒක නම් AliExpress එකේ නැහැ.
ඒකේ ස්ටෝරේජ් එක සහ RAM එක අනුව version 5ක් ආවා සහ ඒකෙදී අපිට හම්බෙන box එකත් මේකේ box එකෙන් 3න් එකක වගේ ප්‍රමාණයක් තියෙන්නේ සහ ඒකේ හම්බෙන charger watt ප්‍රමාණය 65ක් හම්බෙන්නේ මේකේ watt 80ක fast charger එකක් අපිට හම්බ වෙනවා. ඉතින් මේකෙදී Android 12 සහ iOS 12 කියන OS එකේ chipset එක Qualcomm Snapdragon Generation 1 එක Gen 1 එක octa-core CPU එකක් Adreno 730 GPU එකක් අපිට මේකේ බලා ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි Accent දැන් මෙතනදී Android 12 iOS 12 එකුනේ මේ ෆෝන් එකේ ඉන්නේ Android 13 update එක දුන්නාම අපිට මේකට 13 දාගන්න පුළුවන්. Accent 40 Ultra එකට Android 13 දාලා ඉන්නේ මට මතක විදිහට. ඉතින් ඔක වගේ පොඩි වෙනස්කම් කීපයක් මේ ෆෝන් දෙකේ තියෙනවා. සහ ඩිසයින් එක අතින් ගත්තොත් එimhe පිටිපස්සේ කැමරා සෙටප් එක හදලා තියෙන තැන ඩිසයින් එකේ පොඩි වෙනස්කමක් තියෙනවා. Accent 40 එකේ Accent 40 Ultra එකේ. ඒ වගේ පොඩි වෙනස්කම් ටික සහ ස්ටෝරේජ් එක අතින් ඒ වගේම charging option charge කරන තැන ඒක ඇඩැප්ටර් එකේ watt ප්‍රමාණය අනුව පොඩි වෙනස්කම් ටිකක් තමයි ෆෝන් දෙකේ වෙලා තියෙන්නේ. මම ඒ දෙකේ ස්පෙක්ස් වලින් තියෙන වෙනස මොකක්ද කියන එකත් වීඩියෝ එකේ අන්තිමේට වෙනම දාලා තියන්නම්. ඉතින් අපිට මේකේ 18GB RAM එකට අමතරව තව virtual විදිහට extend කරගන්න පුළුවන්. අපේ RAM එක තව 8ක් යනකම්. ඒතකොට සම්පූර්ණ RAM එක අපිට GB 26ක් වගේ ප්‍රමාණයකට වැඩි කරගැනීමේ හැකියාවක් තියෙනවා. GB 26ක් මොන්නේ 18න් අපිට තියෙන ඔක්කොම වැඩි කරගන්න පුළුවන්. 1TB storage එකක් තියෙනවා. game performance හොඳයි. ඒ ගැන මම මේක අන්තිමට දාන්නම්. ඉතින් මේකේ කැමරා setup එක පැත්තට આવොත් එහෙම triple camera setup එකක් බලා ගන්න පුළුවන්. megapixel 64ක 3ක්. මම ඒ details ටිකත් ඔයගොල්ලන්ට type කරලා දාලා තියන්නම්. 8K record ගන්න පුළුවන්. සහ selfie camera තියෙන්නේ under display camera එකක් මම ඒකට කලින් කිව්වා. megapixel 16 එකක් තියෙන්නේ. ඒක HDR support කරනවා. 1080p video record කරගැනීමේ හැකියාවක් selfie camera එකකිනුත් තියෙනවා. මම මේකෙදි මෙහෙම මම මෙතනදී photo sample ටිකත් එක්ක video sample ටිකුත් දාලා තියන්නම්. ඉතින් කලින් ගියා මේකේ තියෙන්නේ under display fingerprint sensor එකක්. ඒකත් තරමක් දුරට fast විදියට අපිට බලා ගන්න පුළුවන්. එන ඇඟිල්ල තිබ්බ ගමන් ඔන්න කියන්නේ අර දැන් තියෙන ගොඩාක් ටෙක්නොලොජි එක අතින් ඉහළම තියෙන ෆෝන්ස් වල තියෙනට වඩා පොඩ්ඩක් විතර ස්පීඩ් එක අඩුයි. ඒ වුණාට ඇඟිල්ල තිබ්බලා තප්පර ගානකින් ෆෝන් එක අන්ලොක් කරගැනීම හැකියාවක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් මේ ෆේස් අන්ලොක් පාසුකම තියෙනවා. under display fingerprint එක තියෙනවා. pattern එක තියෙනවා සහ pin එකක් විදියට ගත්තත් අපිට මේ ෆෝන් එකේ අන්ලොක් කරගන්න තියෙන ඔප්ෂන් ටික ඒ විදිහට මේකෙදී අපිට බලාගෙන මේ හැකියාවක් තියෙනවා. ගේමින් පැත්තට આવොත් මේකේ මම කලින් කිව්වා 18GB RAM එකක් තියෙනවා 1TB storage එකක් තියෙනවා. මම මෙතනදී games තුනක් try කරලා පෙන්නනවා. Free Fire Max එක, Angry Birds එක සහ PUBG New State එක. ඉතින් ওই තුනම high graphics වලින් තමයි play කරන්නේ. ඔයාලට මම game play එකේ කොටස් චුට්ටක් විතර ඔහම normally play කරන්නලා දාලා තියන්න. ඒතර ඔයගොල්ලන්ට ඒක ගැන idea එකක් ගන්න පුළුවන්. ඉතින් RAM එක 18ක් තියෙනවා. ඉතින් ගේම් ගහන්න හොඳටම ඇති. දැනට තියෙන ඕනම ගේම් එකක් ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ෆෝන් එකේ පාවිච්චි කරන්න පුළුවන්.
සහ ඉතින් ඔයාලට කැමති නම් තව 8ක් විදියට 8ක් වෙනකන් තව 8ක් වෙනකන් virtual විදියට ඔයගොල්ලෝ RAM එක වැඩි කරගෙන මේක use කරගැනීමේ හැකියාවක් තියෙනවා 1 TB storage එකක් තියෙනවා ඕන ගේම් එක කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේ ෆෝන් එකේ play කරගැනීමේ හැකියාවක් තියෙනවා
ඉතින් මේකේ බැටරිය ඇවිල්ලා මිලිඇම්පි 5000ක බැටරියක් එන්නේ වොට් 50 වොට් 80න් අපිට මේක charge කරන්න පුළුවන් හැකියාව තියෙනවා. උපරිම ගත්තොත් විනාඩි 30ක් විනාඩි 40ක් වගේ කාලයකදී මේ ෆෝන් එක full charge කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ Accent 40 Ultra Space Edition එකට එන්නේ මේ වොට් ප්‍රමාණය charge එකක්. Accent 40 එකට එන්නේ 65 වොට් 65 charge එකක්. ඉතින් ওই වගේ පොඩි වෙනස්කම් කිහිපයක් තමයි ෆෝන් දෙකේ තියෙන්නේ. ඉතින් මේ ෆෝන් දෙකේ Space Edition එක සහ Accent 40 Ultra එකේ වෙනස්කම් කිහිපයක් මම මේ විදිහටම මෙතනින් දාලා මේ වීඩියෝ එක ඉවරයක් කරන්න. ඉතින් channel අලුත් එක්කන අනිවාර්යෙන් subscribe කරලා උදෙන් තව ගොඩක් වීඩියෝස් ඉස්සරහට එන්න තියෙනවා. අපි එන ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.